හරි පුතා ඔන්න තියෙන තවත් ගානක් අපි ඉස්සරහා විනාඩි 2කට ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා ලස්සනට උත්තර අරන් කමෙන්ට් එකක් දාගෙනම සාකච්ඡාව බලන්න කියලා ඉල්ලා හිටනවා ඉස්සෙල්ලාම රයිට් බලමු ගාන අපි ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර් 7ක්ද ඒක නෝට් කරගමු අපි. ඒතර ඔයාලට පැහැදිලි කරලා දෙන්න ලේසි මට. ඕන්න බලන්න ලස්සනට යනවා. හරි. සිලින්ඩරයක අරය 7 සෙන්ටිමීටර් ඝන සිලින්ඩරයක අරය කියලා එනවද? එහෙම එන්න බෑනේ. පතුලේ ඒ කියන්නේ පතුලේ අරය කියලා වුණා හරි වචනේ. හරි. රයිට්. එහෙනම් මෙතන අරය හැදෙනවා. මෙන්න මෙතන හැදෙනවා අරය. මම R කියලා තියාගන්නම් දැන්. හරි. R සමාන 7යි. උස මෙන්න මේ උස h. එයාව මම ගන්නවා. මම ගන්න නැහැ. දීලා තියෙන 20යි. හරිද? එහි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ හැදලා තියෙන මේ වක්‍ර පෘෂ්ඨය පුතේ. මේක දිගහැරියොත් හරිද? මේක දිගහැරියොත් මේ බාර මෙතන මේ පරිධිය තියෙනවා. හරි? මෙන්න මේ පරිධිය එහෙම දිගහැරියොත් හැදෙනවා පුතේ ඍජු කෝණාශ්‍රයක්. ඒක රෝල් කරලා තියෙන සිලින්ඩරේ දිගහැරියොත් මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා. ඔයා දන්නවා මෙන්න මෙතනින් ඉඳන් මෙතනට දිග. මෙන්න මෙතනින් ඉඳන් මෙතනට දිග හැදෙන්නේ කොහොමද? මෙන්න මේ වෘත්තයේ පරිධිය. එහෙනම් ඔයා දන්නවා මෙතනින් වෘත්තයක පරිධිය හොයන්නේ 2π r මගින්. හරි ඊළඟට මෙතන උස නම් කිසි වෙනස් වීමක් වෙන්නේ නැහැ. මෙයා hම තමයි. දැන් මේ තියෙන්නේ මොන හැඩයකද? මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයකින්. එහෙනම් මෙයා නේද ළමයි රවුන්ඩ් කරා මෙයා රෝල් කරපු ගමන් වක්‍ර පෘෂ්ඨයක් වෙන්නේ මෙයානේ. එහෙනම් මෙයාගේ වර්ගඵලය තමයි අහන්නේ. එහෙනම් වර්ගඵලය වෙන්නේ කවුද? දිග ගුණ කිරීම පළල. කටපාඩම් කරන්න එපා 2πrh කියලා. මේ සංකල්පය තේරුම් ගන්න. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හැදෙනවා නේද? 2πr ගුණ කිරීම h. ඒ කියන්නේ 2πrh. එහෙනම් වක්‍ර පෘෂ්ඨය කියලා ලියන්නද? හරි. වක්‍ර පෘෂ්ඨයේ හරිනේ හරි. 2π කියලා කියන්නේ 22 බෙදීම 7යි. r කියලා කියන්නේ කීයද? r අපි දන්නවා 7 සෙන්ටිමීටර් දීලා තියෙනවා. h කියන්නේ 20යි. දැන් ලේසි. 7ට 7 කැපෙනවා. 2 වරක් 22 44යි. 44 වරක් 2 88යි. අගට බිඳුවක් එනවා. එහෙනම් 880යි වර්ගඵලය නම් එන්නේ කොහොමද? වර්ග ඒකක වලින්. දීලා තියෙන ඒකකයේ සෙන්ටිමීටර්. එයාගේ එන වර්ග ඒකකයේ වෙන්නේ වර්ග සෙන්ටිමීටර්. අනුපතේ ගාන ලේසියම ගත්තා. හරි? තේරුණා නම් ගොඩ ළමයින්ට ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එනවා ලකුණු හම්බ වෙනවා මේකට ලකුණු 2ක්.